තෙරුවන් සරණයි. අපි දැන් බලමු මේ වලේ මයකු මේ හොඳ මයකු දණු දෙකක් තෝරගෙන මේ වලේ එක දණ්ඩක් ආනතියට සිටිනසේ එක පැත්තකට හිටවනවා. නිදන්ද ආනතිය සිටිනසේ අනිත් පැත්තට සිටිනවා. මේක තාලන්න සිටවලා තියෙන තුන් සොඩ ටික ගන්න ඕන. ये वाले अल्लाह ने मैं अल्लाह को नहीं तो मैंने आकारेट अभी पहेम वगे वाल सिटनेसे एक वालकट दंडु कैली देकක් වෙන්නේ සිටෙව්ව එහෙම අඩි 5න් 5ට වලවල් සිටනෙසේ සිටෙව්වම අපිට ඉහළ අස්වැන්න පහසුවෙන්ම ලබා ගැනීමට හැකියාව තියෙනවා. නියත වශයෙන්ම කිලෝ 10ක් එක් වලකින් අස්වැන්නක් ලබා ගන්න පහසුවෙන්ම මේ ආකාරයට සිටුවීමෙන් ඔබට හැකියි. ඉතින් මේ මයකු වගාවක් විදිහට කරන කෙනෙකු දිනකට නියමාකාරයෙන් වලවල් 10ක් සිටව ගන්නවා නම් මාස 10ක් වැනි කාලයක් ගත වෙනවා මයකු ගලවන්න. ඉතින් බලන්න දිනක ආදායම මේ වලවල් 10න් පහසුවෙන්ම කිලෝ 100ක පමණ අස්වැන්නක් අපිට ලබා ගන්න පුළුවන්. නිසි ආකාරව නඩත්තු කරනවා නම් දැන් මේ මූලික වශයෙන් කිසිම රසායනික පොහොරක් දැම්මේ නැහැ. කොම්පෝස්ට් පොහොර මේ කොළ රොඩු ඒ භූමියේ තිබිච්ච
පොහොර පස් තමයි යෙදුවේ. පසුව දහය අඟුරු ආදී කාබනික පොහොර සහ අවශ්‍ය පරිදි රසායනික පොහොර යම් ප්‍රමාණයක් යෙදවීම සුදුසුයි. විශේෂයෙන්ම ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට අත්දැකීමෙන් කියන්නේ මේ කුරුඳු පොහොර යෙදීම ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හේතු වෙනවා. ඉතින් මහා බෝසත්යන් වහන්සේ මේ මූලික වශයෙන් මේ විදිහට වගාව ආරම්භ කළා. ඉතින් බලාපොරොත්තු වෙනවා මෙවැනි වලවල් 1000ක් පමණ සිටව ගන්න. හැමෝටම ඉතින් ආරාධනා කරන මේ ආකාරයට තමන්ගේ ගෙවත්ත වගා කරගන්න එකතු වෙන්න කියලා. තෙරුවන් සරණයි.